2013 එකක් කොළ 75යි කියලා කියන්නේ ලක්ෂ 15ක්. Toyota Race 2020 කොළ 130යි. කිලෝමීටර් 18000යි. වල තියන්නේ ලංකාවේ ලක්ෂ 25කට වෙන්නේ. කොනිචිවා සුබ දහවල හැම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මේ වීඩියෝ එක ගොඩක් කොල්ලන්ට විශේෂ වෙයි. හේතුව ජපානයේනේ හදන්නේ Toyota වාහන. අද යන්න හිතන් ඉන්නේ මම Toyota yard එකකට. ගිහිල්ලා බලමු වාහනවල මිල ගණන් කොහොමද කියලා. ඒ වුණාට yard වල වාහනවල පොඩ්ඩක් මිල ගණන් වැඩි. මොකද මෙහි වාහන ගොඩක් සේල් ඉන්නේ ඔප්ෂන් වලින්. ඔප්ෂන් වල වාහන ගාන අඩුයි සෑහෙන්න. මේ පාර්ට් එකේ යට තමයි මේ වාහන මෙතන පාක් කරන්නේ ඉන්නේ. බයිසිකල් පාක් කරන ඉදි. ලොක් වෙනවා මේ. පැයට N100ක්. මෙතන මැෂින් එකට පේ කරපුවාම තමයි ඔය ලොක් එක ඇරෙන්නේ. ඉතින් මැෂින් එක කොහොමද ගිහලා මම ගමු. යමුතෝ අරුබයිතෝ කරන කොල්ලන්ගේ හොඳම පානේ තමයි මේක. ටොප් එනර්ජි ඩ්‍රින්ක් එකක්. මේක බීලා ගියාම නිින්ද යනවා. මේ බලන්න මේ තනකොළ වෙනවට කරලා දිනවනේ. තනකොළ වෙන්නේ තියෙන ඔය කාපට් දාලා තියෙනවා. ජපානයේ ඩ්‍රයිවර්ස්ලාට එක නීතියක් තියෙනවා. රේල්වේ ක්‍රොස් එකක් කරහා යද්දී වාහනේ අනිවාර්යෙන් නවත්තලා දෙපැත්ත බලලා තමයි යන්න ඕනේ. කියන ට්‍රේන් එකක් ආවද නැතාද වාහනේ අනිවාර්යෙන් බ්‍රේක් කරන්න ඕනේ. බ්‍රේක් කරලා දෙපැත්ත බලලා තමයි යන්න ඕනේ. ඔන්න බලන්න මෙයාලා ඒක හරියට පිළිපදින විදිය බලන්නකෝ. රේල්වේ ක්‍රොස් එක තියෙන ඉස්සරහා වාහන හැමෝම ඔන්න ඔතනින් නවත්තන්න ඕනේ. මෙයාලා නීතිය පිළිපදින විදිය. ඔන්න බලන්න. ඔන්න වාහනේ බ්‍රේක් කරලා තමයි යන්නේ. ඒක මෙහි නීතියක්. ජපාන ට්‍රේන් තියෙන්නේ ඔක්කොම ඉලෙක්ට්‍රික් ට්‍රේන් තියෙන්නේ. එතකොට ඒවට ඉලෙක්ට්‍රික් එක දෙන්නේ මෙන්න මේ කේබල් එකකින්. ඔන්න ඔය කේබල් එක ට්‍රේන් එකේ උඩ වැදීගෙන යන්නේ. හොඳට බලන්න. ඔන්න බලන්න ට්‍රේන් එකේ උඩ. අර බලන්න. බලන්න ලංකාව කීද කියලා. පාරවල් කුණු ජරාව
කිසි දෙයක් නැහැ කැලි ගහට. ඔන්න මම යාඩ් එක ගාවට ආවා. ගිහිල්ලා බලමු කොහොමද මිල ගණන් කියලානේ. මම ඇවිල්ලා රික්වෙස්ට් කරා මම මේ පොඩ්ඩක් වීඩියෝ ක්ලිප් එකක් ගත්තට කමක් නැද්ද කියලා. කිසිම ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. මේ වීඩියෝ එකක් ගන්න කියලා කිව්වා. හරිම කියන්නේ මාර කරුණාවන්ත මිනිස්සු ඉන්නේ ජපානේ. හරි. එහෙනම් අපි ලෝකේ පටන් ගමුනේ. මේ වාහනේ 2020 වාහනයක්. කිලෝමීටර්ස් මේක වල තියෙන මෙතන කිලෝමීටර්ස් 18000යි. වාහනේ මේ දින්නේ ඔක්කොම වාහනේ ඉන්ස්පෙක්ෂන් සර්ටිෆිකේට් එක. එතකොට මේ වාහනේ වෙන්නේ කොළ 245යි. කොළයක් කියලා කියන්නේ රුපියල් 20000යි. එතකොට කන්වර්ට් කරලා බලන්න වාහනේ කොහොමද බලන්න කන්ඩිෂන් කොහොමද කියලා. අය මෙයාලා සෙකන්ඩ් වාහන වුණොත් මාර ක්වොලිටි. මේ Toyota Harrier මේක 2020 කොළ 414යි. 414ක් වෙනවා කියලා කියන්නේ කොළ කීයද 414 කියන්නේ තොල් 180ක් විතර වෙනවා. කිලෝමීටර් 20000යි මේක දුවලා තියෙන්නේ. කන්ඩිෂන් හොඳටම තියෙනවා මේ වාහන වල. ඊට පස්සේ ආයෙ Harrier එකක් බලන්න මේ Harrier දෙකම එක වගේ. ඒ වුණාට මේක කොළ 400ක් මේක කොළ 290ටයි. 300යි. මොකද 300 කියන්නේ 160යි. බලමු මේකේ within මේකේ information set එක. මේක 2020. මේකත් 2020. හැබැයි කිලෝමීටර්ස් 71000ක් දුවලා තියෙනවා. අර කිලෝමීටර්ස් ගන්න අඩු හින්දා තමයි මම හිතන්නේ ප්‍රයිස් එක මෙච්චර චේන්ජ් වෙලා තියෙන්නේ. එතන මේ සෙට් එකම තියෙන්නේ Harrier සෙට් එකක්. මේක 331යි. ඒක බලමු 2000 කීයද කියලා. ඒකත් 2020 කිලෝමීටර්ස් 18000. කිලෝමීටර් 18000. බලන්න මේ වාහන වල බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් එක තියෙනවා. අන්තිමට මේ Harrier එකක් අපි ලංකාවෙන් ගන්න කිව්වොත් මේ මං හිතන්නේ මේ වාහනයක් කෝටි කීයක් ඇද්ද? කෝටි ලංකාවේ මං හිතන්නේ කෝටි 2ක් කමාරත් එකක් විතර වෙනවා මං හිතන්නේ. මේ Harrier එක Harrier එකේ බ්ලැක් එකක් මේ අනිත් ඔක්කොම වයිට් නේ තිබ්බේ. බ්ලැක් එක මාර ලස්සනයි. බ්ලැක් එක බලමු මේක බලමු කීයද වෙන්නේ කියලා. 2020 මේකත්. Harrier මේ සෙට් එකම 2020. ප්‍රයිස් ටික බලන්න මේක 342යි. කන්වර්ට් කරගෙන බලන්න 331යි. Harrier සෙට් එක. ඊට පස්සේ මෙතනින් බලමු Vios එක. මෙහි හොඳම කායක කියන්නේ ඉකොනොමික් අතින් හොඳම කායක කියන්නේ Vios එක. Vios එකට මාර දැනක් තියෙනවා. Vios එක මේක වෙනවා කොළ 157ක්. 157ක් කියලා කියන්නේ 20,30,000ක් විතර. ඔව් 1,30,000ක් විතර තමයි වෙන්නේ මේක. ඒක මෙතන තියෙන සර්ටිෆිකේට් එක. මේකේ බලමු අපි මේ කිලෝමීටර් 74,000ක් දුවලා. බලමු මේක මැනුෆැක්චරින් එක කොහොමද කියලා. මැනුෆැක්චර් කරලා තියෙන්නේ මේක 2017. 2017 වාහනයක් වුණාට
බලන්න කන්ඩිෂන් මේ මොකද්ද Toyota Corolla එකේ මේ Toyota Corolla එක Corolla එකේ අලුත් version එක නේ විදියට නේ ඒක 218ක් යනවා ඒක 218ක් කියලා කියන්නේ ලක්ෂ 40ක් යනවා ඒක බලමු මේකේ manufacturing කොහොමද කියලා මේක 2021 කිලෝමීටර්ස් මේක දුවලා තියෙනවා කිලෝමීටර් 18000 මේක Corolla එක Corolla එකේ අලුත් version එක නේ දෙකම එක නේ 266ක් කියලා කියන්නේ මේක වෙනවා 40යි 50ක් වෙනවා ලක්ෂ 50ක් 50ට ආසන්න ගාණක් වෙනවා මේකේ manufacturing එක 2020 Aqua එකක්ද Aqua තමයි Toyota Aqua බලමු Aqua එකේ hybrid එක කොහොමද වෙන්නේ කියලා මං හිතන්නේ Aqua එක ලංකාවේ දැන් යනවා ලක්ෂ 60ක් 80ක් විතරනේ දැන් මේකේ වෙන්නේ 134යි කියන්නේ 134යි කියන්නේ ලක්ෂ 20යි ලක්ෂ 30ක් විතර ඒක 2018 manufacture කරලා තියෙන්නේ කිලෝමීටර්ස් 24000ක් දුවලා තියෙනවා මේ Aqua එක 163ක් වෙනවා මේක හැබැයි ටිකක් ගණන් වැඩි 163ක් කියලා කියන්නේ ලක්ෂ 20යි ලක්ෂ 30 ගණනක් විතර වෙනවා මේක 75යි නේ 75යි මේක මැනුෆැක්චරින් එක පොඩ්ඩක් 2013 මේක ප්‍රීවියස් මේ Aqua එක 2013 Aqua එකක් කොල 75යි කියලා කියන්නේ කොල ලක්ෂ 15ක් PS එකේ version අලුත් version එක මේක බලමු කීයද ඉන්නේ කොළ 189 ලක්ෂ 40ට ආසන්න ගණක් වෙනවා මේ 2017 PS එක 2017 PS එකක් වෙනවා ලක්ෂ 40ක් වෙන්නේ ඊට අඩු ගන්න අස්ලේගේ price එක දාලා නැහැ බලමු එවුරි එකේ අලුත් එක ඒකත් 170 දෙයක් වෙනවා 170 දෙයක් කියන්නේ ලක්ෂ 40ට ආසන්න ගණක් වෙනවා මෙයාගේ මේ අවුරුද්ද තියෙන 6 වෙනි අවුරුද්දේ 7 වෙනි මාසේ කියලා තියෙන්නේ දැන් 6 වෙනි අවුරුද්ද කියලා මෙයාලා අර තියෙන්නේ එයාලගේ සම්මත විදියක් එයාලා හදන් තියෙන්නේ ඒක අපි ඒක දන්නේ නැහැ මේ එයාලා රටාව ඒතකොට එයාලා 6 වෙනි අවුරුද්ද කියන්නේ එතන 2020 70 දෙයක් එනවා 2020 මැනුෆැක්චර් කරලා කිලෝමීටර් 5000යි දුවලා තියෙනවා හැබැයි එතකොට කෝල 66ක් වෙනවා විදුලි වාහන මේවත් ගන්න 113ක් තියෙනවා කැන්වස් අන්න ලංකාවේ නැතුව තියෙන වාහන ජපාන් නැරුටෝ එක Mazda එකේ මෙතන තියෙන වාහන මේ පහම නෝහාගේ අලුත් එක මේක 2022 කිලෝමීටර්ස් 2000ක් දුරලා තියෙනවා මේ වාහනේ මේක 2021 එක එතකොට 2021 මැනුෆැක්චර් කරලා තියෙනවා මේක කොළ 698යි මේක 2021 මැනුෆැක්චර් කරලා තියෙන්නේ කිලෝමීටර්ස් 10000ක් දුරලා තියෙනවා මගේ මෙතන වල වාහනේ උසයි මේ වාහනේ එකක් 2021 මැනුෆැක්චර් කරලා තියෙන්නේ කොළ 586ක් කියලා කියන්නේ මේකත් 1.20ක් විතර වෙනවා මේ වාහනේ වෙනවා 1.30ක් විතර වෙනවා මේ වාහනේ කොළ 637යි මැනුෆැක්චර් කරලා තියෙනවා මේ වාහනේ 2020 කොළ 637යි 1 කෝටි
30 ලක්ෂයක් විතර වෙනවා. බලන්න මෙහි වාහන අරන් යන විදිහ. ඒ වාහන කන්ඩිෂන් එක. මේ වාහන වල කන්ඩිෂන් බලන්න ඔය ලොරියේ. මෙයාලා මාර විදියට වාහන පරිස්සම් කරනවා. KDH වල ඇත්ත වටිනාකම බලමු කොහොමද වෙන්නේ කියලා. මේ KDH පහම 2021 මැනුෆැක්චර් කරලා තියෙන්නේ. එතකොට මේක 381යි 381 කියලා කියන්නේ උපරිම වේ ලක්ෂ 70ක් විතර. 2021 KDH ලක්ෂ 70 ජපානයේ. කිලෝමීටර්ස් දුවලා තියෙනවා 60000ක් දුවලා තියෙනවා. කන්ඩිෂන් බලන්නකෝ වාහනේ. ගණන් බොඩි කිට් එක මේකට ගහලා තියෙන අරගෙන නෑනේ. හොඳ ලස්සන 353යි 353යි කියලා කියන්නේ ලක්ෂ 70යි. කිලෝමීටර් 21000යි දුවලා තියෙන්නේ. ඊට පස්සත් බලමුනේ වාහනේ. සේරම සුපර් ජී 373යි ලක්ෂ 70යි. මේ වාහනේ 461යි. බලමු හේතුව මොකක්ද කියලා. 2021 කිලෝමීටර් 54000ක් දුවලා තියෙනවා. කුල 461ක් කියලා කියන්නේ මේක කෝටියට ආසන්න ගාණක් වෙනවා. ලක්ෂ 90ක් විතර වෙනවා මේ වාහනේ. මේක 417යි. ලක්ෂ 80 ගාණක් වෙනවා. IS පාන්නු ලස්සන කොහොමද මේ වාහනේ 2021 පෙබරවාරි මැනුෆැක්චර් කරපු වාහනයක්. Toyota Voxy. කිලෝමීටර්ස් දුවලා තියෙනවා 32000ක්. කොළ 254යි. 150යි. මේ වාහනේ 274යි. කිලෝමීටර්ස් දුවලා තියෙනවා 74000ක්. 2021 වාහන දෙට්ටක් තමයි මෙතන තියෙන්නේ. 274. මේක 217යි. 445ක් විතර වෙනවා. කදේ 411යි. 429. සෙල් එක මාර ලස්සන මේ වාහනේ. 429ක් කියනවා. 429ක් කියලා කියන්නේ ලක්ෂ 80 ගණක් වෙනවා මේ වාහනේ. මේක Voxy කියලත් එක. එක Toyota RAV4 කොළ 387යි. 2021 මැනුෆැක්චර් කරලා තියෙන්නේ 387යි කියලා කියන්නේ ලක්ෂ 65ක් 65ට වැඩි 75ක් දෙනවා. කිලෝමීටර් 12000යි දුවලා තියෙන්නේ. මේකත් අරගෙන RAV4 එක සේල් එකක් තියෙනවා. මේ වාහනේ මේකත් මාර ප්‍රසිද්ධයි. Toyota Crown එක. Toyota TX එක 2020 මැනුෆැක්චර් කරලා තියෙන්නේ මේක. කියනවා කිලෝමීටර්ස් 61000ක් දුවලා තියෙනවා. කොළ 478යි. කොළ 478යි කියලා කියන්නේ 500ක් කිව්වොත් කෝටියයි. කෝටියයි මේක ලංකාවේ කීයක් ඇද්ද දුන්නේ? ලංකාවේ මම හිතන්නේ මේ කෝටි 3ක් කෝටි 5ක් අතර යනවා. ලංකාවේ ගොඩක් දැන් ෆේමස් වාහනයක් Toyota Race මේ 2021
20 177යි 177 කියන්නේ ලක්ෂ 40ටත් අඩුයි 35ක් විතර කිලෝමීටර් 12000යි දුර තියෙන කන්ඩිෂන් එක ටික ටෙස්ටිං එකේ තියෙන ලැස්ට් එකනේ Toyota Race 2020 කොළ 130යි කිලෝමීටර් 18000යි දුර තියෙන්නේ ලංකාවේ ලක්ෂ 25ක් විතර වෙන්නේ ජපානයේ තියෙන ඉකොනොමික්ම කායක Prius එකේ new version එක මාර ලස්සන වාහනයක් ඒ fuel එක වැඩ කරන ලීටරයට කිලෝමීටර් 25ක් විතර වැඩ කරනවා මං හිතන්නේ මේ වාහනේ ඒක 268යි මේකත් 2020 මැනුෆැක්චර් කරලා තියෙන්නේ 268යි කියලා කියන්නේ ලක්ෂ 40යි ලක්ෂ 50ක් විතර වෙන්නේ මේ වාහනේ මේ කිලෝමීටර් 82000ක් දුවලා තියෙනවා මාර ලස්සන වාහනයක් Prius එක ගහපු ලස්සනම වාහනේ මේ මං හිතන්නේ මම තාසම වාහනයක් තමයි මේ වාහනේ Toyota CHR ලංකාවේ කාලයක් ෆේමස් වාහනයක් මේක තාමත් ෆේමස් කොළ 148යි කියන්නේ ලක්ෂ 30යි 2017 මැනුෆැක්චර් කරලා තියෙන මේ වාහනේ කිලෝමීටර් 67000ක් දුවලා තියෙනවා මේ වාහනේ Toyota Sienna කියලා වාහනයක් මේක කොළ 217යි 2020 මැනුෆැක්චර් කරලා තියෙනවා කිලෝමීටර් 24000ක් දුවලා තියෙනවා 217යි කියලා කියන්නේ ලක්ෂ 40 ලක්ෂ 42ක් විතර වෙනවා Toyota Harrier 2018 මේක වෙනවා කොළ 198යි ලක්ෂ 40ක් විතර එතකොට දුවලා තියෙනවා මේකේ කිලෝමීටර්ස් 55ක් රනින් එක තියෙනවා මේක Toyota CAV4 2020 මේක රේස් එක වගේම තමයි වාහනේ රේස් එක වගේම ඒක ඒනට ටිකක් පළල් මේ වාහනේ මේක 2021 කොළ 285ක් එනවා ලක්ෂ 58ක් විතර එනවා වා Land Cruiser 2020 මේ 2020 වාහනයක් 2020 වාහන වෙනවා 818ක් 818ක් වෙනවා කියලා කියන්නේ කෝටි 160ක් කෝටියයි 170ක් විතර වෙනවා ලක්ෂ 170ක් විතර වෙනවා මේ වාහනේ ජපානයේ කි බලමු කිලෝමීටර්ස් කීයක් දුවලා තියෙනවද කියලා කිලෝමීටර්ස් 9000යි දුවලා තියෙන මේ වාහනේ Land Cruiser 2020 618යි 618යි කියලා කියන්නේ ලක්ෂ 120ක් විතර වෙනවා මේ වාහනේ කිලෝමීටර් 21000යි දුවලා තියෙන්නේ මේක කිලෝමීටර්ස් දුවලා තියෙනවා මේ වාහනේ කිලෝමීටර්ස් 10000ක් දුවලා තියෙනවා මේක කොළ 670ක් වෙන්නේ 2021 මැනුෆැක්චර් 670ක් කියලා කියන්නේ මේකත් එනවා සාමාන්‍යයෙන් 1 කෝටි 20 ලක්ෂයක් විතර Toyota KDH 2021 කොළ 448යි ලක්ෂ 90ක් විතර වෙනවා මේ වාහනේ 2021 14000ක් දුවලා KDH 2021 කොළ 326යි ලක්ෂ 65ක් විතර වෙන්නේ මේ වාහනේ කිලෝමීටර්ස් 1,46,000ක් දුවලා කොච්චර කිලෝමීටර්ස් දිව්වත් වාහනේ කන්ඩිෂන් එක නම් 100%ම තියෙනවා බලන්න විට්ස් එක කොළ 40 තමයි ඕන තමයි ජපානයේ වාහන වල මිල ගණන්
ප්‍රාර්ථනා කරනවා හැමෝගෙම හීන හැබෑවෙන්න ඕන කියලා. ලංකාව ඉතින් කෝටියට තියෙන වාහනේ මේ ඉතින් සාමාන්‍ය වෙන්නේ ලක්ෂ 30ක් විතරනේ. මහන්සි වුණොත් අනිවාර්යෙන් ගන්න පුළුවන්. හැමෝටම ප්‍රාර්ථනා කරනවා කවදා හරි තමන්ගේ හීනට තමන්ගේ ටාගට් ඇචීව් කරගන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ කවදා හරි ගේමු ඉතින් වාහනයක් හොඳ. හරි. එහෙනම් ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.